හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඉතින් පේනවා නේද මං කැප් එකක් දාගන්න බැරුව කොයි තරම්නම් දුක් විඳිනවද කියලා. මොනව කරන්නද ඉතින් ආසාවට තමයි මේ කැප් එක දාලා බලන්න හදන්නේ. යන්න. කොහෙද යන්න පුළුවන් තරම්ද? बाबा की बाइक है बाबा कोई तो नहीं බයික් නැද්ද එතකොට තව එකක්? बाबा कोई तो नहीं लगते कोई नहीं अंदर මේ vlog එක කරන්න පටන් ගන්න දවසේ ළමයි අපේ එක්කෙනෙක් පොඩි අවුල් වගේ එක තමයි හිටියේ. ඉතින් ඒ නිසා වැඩි ගණන් ගන්න එපා. අහෙන්න බැරි සද්ද තියෙන තැන් වල තමයි මම බීප් දාලා තියෙන්නේ. ඉතින් මයි මට මුලින්ම හිතා ගන්නවත් බැරි වුණා මම මොකද්ද කැමරා එක ඔන් කරලා මේ කරන්නේ කියලා. ඉතින් මම මෙතනට වෙලා හැඩ බල බල ඉන්නකොට ඔන්න මෙයාට ඒ වෙලාවට හොඳටම තරහ ගිහින් තමයි තිබ්බේ. ඒ ඉන්නේ අපේ කේසර අයියා. මේ ඉන්නේ අපේ කේසර අයියා. ඉතින් ඔය පිටිපස්සෙන් ඉන්නේ ඔයාලා කවුරුත් දන්න අපේ කංචන. ඉතින් ඔන්න යයි මායද ගමනක් කරලා ලෑස්ති වෙලා තමයි ඉන්නේ. Både Kelly och kan du finna mig för förväng? ඉතින් ළමයි ඔන්න ඔය වගේ වීඩියෝ එක කරගෙන යද්දි මට ලැජ්ජි හිතන වෙලාවලුත් තියෙනවා. මෙයාත් ඉන්නවාත් එක්ක අපි දෙන්නා දැන් කොහෙද යන්න හදන්නේ කොහෙද යන්නේ කියලා තාම අයිඩියා එකක් නැහැ නේ. අපි කොහේ හරි යනවා. ඉතින් ඔයාලා දිගටම vlog එකත් එක්ක ඉන්න. පේනවද ළමයි මම වීඩියෝ කරන්න කියලා ෆෝන් එක දීලාවම එයා එකෙන් කෝලම් කරනවා. මේ අපේ හංස අයියගේ ඇලෝවේර එක තමයි මම හොරකම් කරේ. ඔන්න ඉතින් දැන් අපේ ගමන යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් ගොඩ වෙලාවකට පස්සේ දන්නවනේ ඉතින් අපි ලෑස්ති වෙන්න ගියාම කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් ඔන්න දැන් ආයෙත් ප්‍රශ්නයක්. ඒ පාරේ හෙල්මට් ප්‍රශ්න. පේනවනේ මට හම්බෙලා තියෙන හරිම කැත හෙල්මට් එකක්. කැතයි කියලා සැලෙන්නේ නැහැ ඉතින් මම යටට කැප් එකක් දාලා හෙල්මට් එක ලස්සන කරගත්තා. ඒ පාර ඉතින් ඔන්න මෙයාට හෙල්මට් ප්‍රශ්න. මෙයාට ෆුල් ෆේස් දාගෙන යන්න බැහැලු. ඔන්න ඊට පස්සේ කොහොම හරි වෙන හෙල්මට් එකක් දාගෙන ගියා. හරි ප්‍රශ්න තමයි ඉතින් අපිට තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්නත් එපැයි ඉතින්. ඔන්න ඉතින් මම මේ දවස්වල නේල්ස් ටිකක් දාලා තමයි තිබුණේ. ඉතින් ඔන්න ඒකත් බලා ගන්නකෝ. ඒවත් ඉතින් පේන්නනේ දාන්න යන්නේ. යන්න එළියට ඇවිල්ලා ඉතින් මේ දෙන්නගේ කතාව. අපි කිසිම ආරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ඇත්තටම කිව්වොත් අපි යන්නේ වැදගත් රාජකාරියකට. මම ඒක මේ vlog එකේ කියන්නේ නෑ නේද? ඒක අපි ඉස්සරහට කියන්නම්. ඉස්සරහට කියන්න එහෙම ලොකු දෙයක් නෙවෙයි සාමාන්‍ය දෙයක් ඒක මේ. ඉතින් මේ මම ඒක ඊළඟ තව vlog එකකදී ඒක ඇත්තට විශ්ව වුණොත් කියන්නම්. ඉතින් මේ වැදගත් ගමනක් කියන්නේ අපි දෙන්න. ලොකු දෙයක් බලා ගන්න බැරි වෙයි කොහොමත් මේ vlog එක ඇතුලේ. දැන් වෙලාව 3:00යි. අපේ එක්කෙනාට හොඳට තරහ ගිහින් ඇයි වඩ තරහ ගියේ කියන්න පුළුවන්ද අපිට? ඇයි වඩ තරහ ගියේ? පාර කියන්න දන්නේ නැතුව කට්ටිය අපිට පොඩක් තරහ ගිහින් ඉන්නේ. අපිට නෙමෙයි මෙයාට. මෙයාට තරහ ගිහින් ඉන්නේ ඕනේ. ඉතින් මං කිව්වේ අර අපි ආපු වැඩේ තමයි අපි තාම ඉන්නේ. අපිට ඉතින් හොඳ ප්‍රතිඵලයක් හොයාගන්න බැරි වුණා ඒකේ. මේ හරිම මහන්සි බඩගිනි. ඒත් ඉතින් අපි අතාරින්නේ තාම බයික් එකකුත්. ඔන්න
ඉතින් ඊට පස්සේ මහන්සියටත් එක්ක අපි ආවා ෆෘට් සලාඩ් එකක් කන්න කියලා. ඉතින් ළමයි මෙතන ෆෘට් සලාඩ් මාරම රසයි. මේ කඩේ තියෙන්නේ නුගේගොඩ. මේ කඩේ ගැන විස්තර ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න මම විස්තර කියන්නම්. ඉතින් ඔන්න ටික හවස් වුණා. අපි උයන්න මොනවා හරි ගන්න කියලා කීල්ස් එකට ගියා. ඉතින් උයන්න බඩු වගේම මම ආසම ඩෝනට්ස් අපි ගත්තා. මේ තියෙන්නේ ඩෝනට්ස්. චොක්ලට් එක ගමු. දෙන ඩෝනට් කනවා ඉතින්. ඊළඟ එක. ඉතින් අපිට කන්න බොන්න ගියහම තැනක් හදාලා නෑනේ. අපි කීල්ස් එක ළඟම තියාගෙන ඩෝනට්ස් කාලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් ළමයි අපි එදා දවසේ හිටියේ අපේ කේසර අයියලගේ ගෙදර. ඉතින් අපි ගිහිල්ලා ඔන්න රාට යන්න පටන් ගත්තා. ඉතින් ඒ වීඩියෝස් නම් ඔක්කොම නැහැ. අපි ඉතින් එළියට බැස්සම කොහෙද යන්නේ මොනවද කරන්න කියලා අයිඩියා එකක් නැතුව තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් සමහර දවසට vlog එකක් කරගන්න බැරි වෙනවා. මොකද ටිකක් වෙලාදී අමතක වෙනවා vlog එකක් කරනවා කියලා. ඉතින් ඔන්න අදත් සමහර තැන්වලදී හැම දේවල් වුණා. ඉතින් කොහොම වුණත් තිබ්බ වීඩියෝස් ටික එකතු වෙලා මම ඔයාලට වීඩියෝ එකක් හදලා දැම්මා. ඉතින් අපි ගමනක් යද්දි කොච්චර අමාරුද කියලා මේ වීඩියෝ එකේ මුල් ටික බැලුවා නම් ඔයාලට තේරෙනවා ඇති. මොකද ගමන යන්න ලෑස්ති වෙන්නම හුඟ වෙලාවක් යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද vlog එක. ඉතින් අඩුපාඩු ඇති. ඒත් ඉතින් මම ඔන්න vlog එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි. හැමෝම මාව subscribe කරන්න අමතක කරන්න එපා.